ආයුබෝවන් හංසි ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපේ ගෙදර අද දවල් කෑම වේල හැදුනේ කොහොමද කියලා බලමුද අපි. මම මුලින්ම බත් එක රයිස් කුකර් එකේ තියාගන්නවා. දැන් මම ඉන්නල එකක් කිරට හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතනදි මේ ඉන්නල ටික මම මුලින්ම තම්බලා තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි මේකට එකතු කරගන්න ඕනි රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, ඒ වගේම මම පොඩි කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගත්තා. දැන් අපි මේකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු චූට්ටක් දානවා මම. ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්නවා. මේ දේවල් ටික එකතු කරගත්තට පස්සේ මම එකතු කරනවා මිටි කිරි. මොකද මම ඉන්නල ටික තම්බලා අරගෙන තියෙන්නේ කලින්. ඒ නිසා මිටි කිරි විතරක් එකතු කරලා හොඳට හොදියක නටව ගත්තාම ඇති. කිරි එක කැටි ගහන්න නොදී හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඊළඟට මම කොළ මැල්ලුම හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම අද හදන්නේ මුකුණු වෙන්න කොළ. ඒකට මම එකතු කරනවා පොඩියට කපාගත්ත රතු ලූණු සහ පොල්. ඒ වගේම මම කහ කුඩු ටිකක් සහ රස අනුව ලුණුත් එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කොළ මැල්ලුම හදාගන්න තමයි තියෙන්නේ. මම ගොඩාක් වෙලා කොළ මැල්ලුම් එක ලිපේ තියාගන්නේ නැහැ. මොකද එතකොට මැල්ලුමේ තියෙන කොළ පාට ගතිය නැති වෙන නිසා. දැන් ලෑස්ති වෙන්නේ සැමන් එක මිරිසට හදාගන්න. මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට මම සුදු ලූණු එකතු කරගන්නවා. සුදු ලූණු ටික හොඳට බැදෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ අපි කපාගත්ත ලූණු ටිකත් එකතු කරලා මේ දෙකම හොඳට තෙලේ බැදෙන්න දෙනවා. ඒ ටික හොඳට තෙලේ බැදුනට පස්සේ රම්පේ, කරපිංචා, අමු මිරිස්, කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගෙන ඒ ටිකත් හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ඒ සේරම ටික හොඳට තෙලේ බැදුනහම මම එකතු කරගන්නවා අමු 3-5 කුඩු. ඒ ටිකත් හොඳට තෙලේ බැදෙන්න ඕනි. ඒ ටික හොඳට තෙලේ බැදීගෙන එනකොට බැදගත්ත මිරිස් කුඩු එකතු කරගන්න ඕනි. ඒ ටිකත් හොඳට කවලම් කරලා ඉවරලා අපි සැමන් ටික එකතු කරගන්නවා. සැමන් ටික එකතු කරගත්තට පස්සේ මම කහ කුඩු ටිකක්, රස අනුව ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ඒ දේවල් ටිකත් එකතු කරලා වතුර ටිකකුත් එකතු කරලා සැමන් එක හොඳට තැම්බෙන්න තියා තියෙනවා. දැන් නම් දවල් කෑම එක ලෑස්ති. රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.